ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද බලන්න යන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තියෙන රැකියා පුරප්පාඩු කීපයක් ගැන. ඉතින් තනතුරු තුනක් තියෙනවා. මෙම තනතුරු තුනම ඉතා හොඳින් වැටුප් ගෙවන ඉතාමත් හොඳ තනතුරු කියලා කියන්න පුළුවන්. ඉතින් පළවෙනි එක බලමු කළමනාකරණ සහකාර ඖෂධ වේදී. ඉතින් මෙම තනතුර වෙන්නේ කළමනාකරණ සහකාර ಔಷධ වේදී තුන්වෙනි ශ්‍රේණිය තනතුරක්. ඉතින් මේකෙදි SLMC එක විසින් ප්‍රදානය කරන සර්ටිෆිකේට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන NVQ level 5ට නොඅඩු ලියාපදිංචි සහතිකයක් සමග. ඉතින් මෙම තනතුරට ගන්න අනික් ක්වොලිෆිකේෂන් එක තමයි මෙයා අනිවාර්යෙන්ම ෆාමසි එකේ ඖෂධ සංයෝජක කාර්යයන්හි අවම වශයෙන් වසර 1ක පශ්චාත් යෝගතා පොළපුරුද්දක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන කියලා කියනවා. ඉතින් අනිවාර්යෙන්ම පරිගණක ශාස්ත්‍රතාවය තියෙන්න ඕන කියලත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙම තනතුරේ දල මාසික වේතනය විදිහට 1,15,914ක් පමණ මෙම තනතුරට අදාළ සුදුසුකම් ලාභියට මෙයාලා ගෙවනවා කියලා පොරොන්දු වෙනවා. ඉතින් වයස අවුරුදු 18ත් 45ත් අතර අයදුම්කරුවන්ට මෙම තනතුරට සුදුසුයි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිත් තනතුර තමයි කළමනාකරණ සහකාර මුදල් භාරකරු MA11 වැටුප් කාණ්ඩය තමයි මෙයාලගේ රැකියාවල වැටුප් හැදෙන්නේ. ඉතින් මේකෙදී අනිවාර්යයෙන්ම මෙයා O level වල සිංහල දෙමළ ගණිතය ඇතුළු විෂයන් 4කට අනිවාර්යයෙන්ම සී සාමර්ථ්‍යයක් අරන් තියෙන්න ඕන කියලා මෙයාලා කියනවා. A level result වලින් 9 විෂය new syllabus එකෙන් අනිවාර්යයෙන්ම කොමර්ස් කරලා තියෙන්න ඕන. කොමර්ස් වලින් අවම වශයෙන් විෂයන් දෙකක් සමත්ව සිටියොත් ඇති කියලා තමයි මෙයාලා කියන්නේ. ඊට අමතරව මෙම කළමනාකාර සහකාර මුදල් භාරකරු තනතුර වෙත පරිගණක සාක්ෂරතාව අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා කියනවා. රජයේ සංස්ථාවක මණ්ඩලයක ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක කැෂියර් විදිහට වැඩ කරලා අවම වශයෙන් වසර 3ක පශ්චාත් යෝගතා පළපුරුද්දක් තිබීමත් සුදුසුකමක් කියලා මෙයාලා සඳහන් කරනවා. ඉතින් වැටුප් පරිමාණය ගැන කතා කරොත් මෙයාලට අනිවාර්යයෙන්ම දල මාසික වේතනය විදිහට 1,10,458ක සාමාන්‍ය සැලරි එකක් ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් වයස අවුරුදු 18ත් 45ත් අතර අයට විතරයි මෙම තනතුරට බදවා ගන්න කියලාත් මෙයාලා යටින් සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුර තමයි කළමනාකරණ සහකාර ලිපිකරු MA11 තුන්වෙනි ශ්‍රේණිය තමයි මෙයාලත් බඳවා ගන්නේ. ඉතින් මේම තනතුරට ඇප්ලයි කරන්න ඔයා අනිවාර්යයෙන්ම O level විභාගයේදී සිංහල දෙමළ ඉංග්‍රීසි ගණිතය හා තවත් එක් විෂයක් ඇතුළුව විෂයන් 4කට C තියෙන්න ඕන කියලා මෙයාලා කියනවා. උසස් පෙළ විභාගයේදී නව විෂය නිර්දේශයෙන් නම් අවම වශයෙන් විෂයන් දෙකක් සමත් වෙලා තිබ්බොත් ඇති කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. ඉතින් ඕනම මාධ්‍යයකින් ආර්ට් හරි කොමර්ස් හරි සයන්ස් හරි විෂයන් දෙකක් පාස් නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි පැරණි විෂය නිර්දේශයෙන් ඇප්ලයි කරනවා නම් එයාට S3ක් තියෙන්න ඕන කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. තව දෙයක් තමයි පරිගණක සාක්ෂරතාවයත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියලා මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මෙම තනතුරෙත් මෙයාට අනිවාර්යයෙන්ම දල මාසික වේතනය විදිහට 1,10,458ක් පමණ ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඉතින් අවුරුදු 18ත් 45ත් අතර අයදුම්කරුවන් විතරයි මෙම තනතුරට බඳවා ගන්න කියලා මෙයාලා යටින් සඳහන් කරලා තියෙනවා. ඉතින් දීමනා එහෙමත් මෙයාලා මේම තනතුරේදී ඔයාලට ලැබෙනවා කියලා තියෙනවා. ඉතින් සමාජීය ප්‍රතිලාභ, වෛද්‍ය ප්‍රතිලාභ හා සේවකයා සහ පවුලේ අය සඳහා රෝහල්ගත වීමේදී වෛද්‍ය රක්ෂණාවලිය ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් කොහොමද ඇප්ලිකේෂන් දාන්නේ කියලා බලමු. ඇප්ලිකේෂන් දාන්නේ මෙන්න මෙහෙමයි. දැන් තනතුරු තුනක් ගැන අපි කතා කරානේ. ওই තනතුරු තුනට අදාළව මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් තුනක්. පැහැදිලිව සිංහලෙන් ලියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ගැලපෙන සුදුසුකම් තියෙන මේ රැකියා තනතුරු තියෙනවනේ. ඒ තනතුරට අදාළ ලින්ක් එකට යන්න. අදාළ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ නම, ID එක, එතකොට රිසල්ට් කොහොමද කියලා ඒ ටික පුරවන්න. හරියට පුරවන්න. ඊට පස්සේ අන්තිමට මේ ඔයාගේ ඊමේල් එක දීලා ඊමේල් එකට ඉන්බොක්ස් එකෙන් එනවා මැසේජ් එකක්. ඒ කියන්නේ PDF එකක් වගේ තමයි එන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් කරගත්ත එක බලන්න ඔයා ඩේටා සිස්ටම් එකේ ඇතුළත් කරපු ඔක්කොම දේවල් හරියට තියෙනවද, ඔයාගේ රිසල්ට් එකේ ඉඳලා හරියට තියෙනවද කියලා. ඊට පස්සේ ඒක තමයි print එකක් අරගෙන යවන්න ඕනේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඔයාලගේ ඔය දෘඩ කොපි එක යවන්න ඕනේ. එතකොට ඒ යවන්නේ මෙන්න මේකේ තියෙනවා. දැන් මෙයාලම සඳහන් කරලා තියෙනවා සල්ලි බදින්න ඕන කියලා එක තනතුරකට. දැන් මේ සල්ලි බඳින්න කලින් මම අර කිව්වා නේද මේ ලින්ක් එකකට ගිහිල්ලා ඔයාගේ data විස්තර පුරවන්න කියලා. ඒ ටික ඉස්සල්ලාම කරන්න ඕනේ. ඒ ටික ඉස්සල්ලාම කරලා තමයි අන්තිමට තමයි මේ සල්ලි බඳින්නේ.
මං අර කිව්ව නේද කලින් ඔයාලට ඔන්ලයින් හරියට පුරවන්න කියලා. ඔන්ලයින් ඇප්ලිකේෂන් එකේ එක එක තනතුරට අදාළ ඒවා පුරවලා ඒක ඊමේල් එකයි ඔයාගේ ෆෝන් නම්බරේ හරියට දුන්නට පස්සේ ඊමේල් එකට එනවා ඉන්බොක්ස් මෙසේජ් එකක්. ඒ එන්නේ අර PDF එක සොෆ්ට් කොපි එක තමයි එන්නේ. ඊට පස්සේ සොෆ්ට් කොපි එක නැවතත් චෙක් කරලා බලන්න ඔයා දීපු ඩීටේල්ස් හරියටම එයාලා මේ එහෙන් යාවත්කාලින කරලා තියෙනවද කියලා. ඊට පස්සේ එම විස්තර පත්‍රිකාව හරිනම් ඒක ඔයා ප්‍රින්ට් එකක් ගන්න. ප්‍රින්ට් එකක් අරගෙන තමයි මෙන්න මේ name of the account holder මේ bank and branch account numberයට ගිහිල්ලා සල්ලි ටික බැඳලා registration වෙන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි සල්ලි ඩිපෝසිට් කරනකොට ඔන්ලයින් පේමන්ට් වලින් ගෙවන්න එපා. මොකද බැංකුවට ගිහිල්ලා අර රිසිට් එකත් එක්කම තියෙන වගකීමක් විදිහට මොකද මේක මේ රැකියා ඇබෑර්තුවක්නේ. ඒක හින්දා වගකීමක් තියෙන විදිහට ඔයා එතනින් සල්ලි ඩිපොසිට් කරන එක තමයි හොඳම දේ. එම විස්තර ටික ඉතින් මෙන්න මේ ස්ලයිඩ් එකේ හරියට පැහැදිලිව මෙයාලා දාලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ. ඊට පස්සේ සල්ලිත් බැඳලා අපි අර කිව්ව නේද මේක යවන්න ඕන කියලා. ඊට පස්සේ ඔයා ගාව ඒ ඡායාරූපයක් තියාගෙන මේ අර ඇප්ලිකේෂන් එක වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔන්න ඔය කියන ලිපිනයට රෙජිස්ටර් පෝස්ට් එකකින් දාන්න කියලා මෙයාලා කියලා තියෙනවා. එහෙම දැන් ෆිල් කරගත්ත ඇප්ලිකේෂන් එක පෝස්ට් කරනකොට ඔයාගේ ඔය තියෙන රිසල්ට් ෂීට් වල ෆොටෝ කොපි යවන්න කියලාත් කියනවා. වෘත්තීය සහතිකවල පිටපත් යවන්න කියලාත් කියනවා. පිටපතක් මේ ෆොටෝ කොපියක් විතරයි. හරි මං අර කිව්වේ ලින්ක් එකක් දාලා තියෙනවා කියලා. ඒ ලින්ක් එකට දාලා මේ ඒක ක්ලික් කරාට පස්සේ මේ SPC වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ අයදුම් පත්‍ර පුරවන්න ගන්න. ඒ කියන්නේ කැමති තනතුරු ඔයාලගේ සුදුසුකම් තියෙන තනතුරු අරගෙන ඒ ලින්ක් එක ක්ලික් කරලා ඒවා පැහැදිලිව ෆිල් කරගෙන යන්න. හරි මෙන්න මේ තමයි ඒ වගේ ෆොටෝ ටික. හරි එහෙනම් අපි ගිහින් එන්නම්. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ වෙලෙම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්.